පොඩි උඹලා පොඩි උන් හින්දා පොඩි විදිහට ඉඳගෙන වැඩ කරන්න ඕන. ජීවිතේ මේක ලොකු අමුතු ලස්සන චක්‍රයක් යන්නේ. චේන් එකක් වගේ මෙහෙම යන්නේ. මේ උපදිනවා හෝම ගිහින් ඉතින් මැරෙනවා. ඉතින් ආය චක්‍රේ යනවා දිගටම. ඕක මැද එක චේන් එකක් පුරුකක් දෙකක් පැන්න ගමන් චටපට ගාලා තමයි මැරණකම් යන්න වෙන්නේ. ඒ නිසා මේ ළමා වයසේ ළමා විදිහට ඉඳපන්. ආය තව ටික කාලයක් ගියාම ඒ වයසේ එන්නේ නැහැ. වැඩි හිටි වුණාම ආය ළමා වයසට ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ තැම්පත් තමන්ට තියෙන රාජකාරිය හරියට කරපන්. පොඩි උන්ට උඹලට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ඉගෙන ගන්න එක මේ වෙලාවේ ඉගෙන ගනින්. ඒ හැතර හැමදාම ඉගෙන ඉතින් හැමදාම ඉගෙන ගන්න එපා යකෝ කැම්පස් එකකින් ඉවරලා බිදපිය ජොබ් එකක් කරන ආතල් එකේ. ඒ නැත්තම් මේ වෙලාවේ ආතල් අරන් මරණකම් දුක් විඳින්න ඉතිපිය. ඔය දෙක එකක් තමයි තෝරගන්න වෙන්නේ. සාරාංශය දෙකයි ඔය දෙකෙන් එකක් තමයි ගන්න වෙන්නේ. කොහොම කිව්වත් ඒ නිසා මේ වෙලාවේ අපි පොඩි විදිහට වැඩ කරමු කියලා වැඩ කරපියෝ. ඒක තමයි වෙන්න ඕන. ඕක තමයි සරලම කතාව. දෙමාපියෝ මේ වෙලාවේ අන්ත අසරණ තත්ත්වයක ඉන්නේ හැම දෙමාපියෝම. ඒක ෂුවර්ම ෂුවර්. හැම එකමත් එහෙමයි. මොකද හේතුව මේ රටේ ප්‍රශ්න උන්ට එහෙන් තියෙනවා. මේ රටක් නැති වීගෙන යන ප්‍රශ්න එතන එහෙන් පිටින් තියෙනවා. ඊළඟට උඹලගේ අනාගත ප්‍රශ්න අති පදන් තියෙනවා. අවුරුද්දක් විතර ඉස්කෝලේ යන්නේ නැතුව ගේ ගෑසරින් ගගෙන ඉඳලා ඇත්තටම චාටර් ඒක හරි පව් වැඩක්. තොපිට නොතේරුණාට උන් හින ටෙන්ෂන් පිටින්නේ. ඒකාසේ තොපි වැඩ කරපිය එක දාන්න තල්ලු කරන්න දෙනවා කියන්නේ හින පාප කර්මයක්. ඒ නිසා හොඳ නිදහසේ ලස්සනට මේක ඉඳගෙන මේ කාලේ ගෙවපන්. ඉස්සරහට තොපිට නියම අනාගතයක් එනවා. නියම වැඩිහිටි වයසක් ගෙවන්න පුළුවන් තොපිට. දැන් ඒකට පැනලා වැඩිහිටි වයස ගෙවන්න ගිහලා අනාගෙන නාගන්න එපා. ඒ නිසා බොහොම ලස්සනට ළමා වයස තව ටික දවසයි තියෙන එක ලස්සනට ගෙවපන්. ඒතකොට හරි හොඳ ජීවිතයක් ගන්න පුළුවන්. මට පුළුවන් විදිහ සෑලක දෙයක් මම ඉස්සරහට කරනවා. මම දිගටමත් කරනවා. මේකට ප්‍රතිචාර ගියකට කිසරි ප්‍රතිචාර හොඳ වීමත් මට සතුටක් ඒක හොඳයි නේ බාරගත්තා වගේ පේන හොඳට වීඩියෝස් දිගන කොට කරගන්න. තොපිට ඒක කර ගන්න පුළුවන්. ඉතින් මට ඕන දේ මම කරා. එතකොට අවශ්‍ය ටික ගන්න තමන් දැනගන්න. ඇත්තම කතාවත් ඒක. දැන් මේව බලින් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා පොවනව නෙවෙයිනේ. ඒතර තමන් දැනගන්න ඕන තමන්ට ඕන ටික විතරක් ගන්න. ඒතර ඒකට බැන හිට මෙහෙට දඟලන එක නෙවෙයි කරන්න ඕන. ඒ අරගෙන කරපම් මැත්ස් කරන්න ඕන සයන්ස් කරන්න ඕන කිව්වට හැම එකම අපි නම් මැත්ස් වල අපිට ඇඟේ නෑ. එහෙනම් අනිවාර්යෙන් මේක කරන්න එපා. ඒක කරන්න එපා කොහෙත්ම. අපේ ඇඟේ මැත්ස් තියෙනවා අපිට බයයි මැත්ස් කරන්න. අපේ ඇඟේ සයන්ස් තියෙනවා අපිට බයයි සයන්ස්. එහෙම රෙද්දක් නෑ කොහෙත්ම. ඒකයි මේක විශේෂයෙන් විදිහට කිව්වේ. ඒ නිසා හරි සතුටෙන් කරපම් මේ ඔක්කොම බොහොම ලස්සනට ඕලෙල් ගොඩ දාගන්න වෙනවා. ඕලෙල් ගොඩ දාගත්තේ නැති වුණොත් ජීවිතේ අති අසාර්ථක තත්යකට පත් වෙනවා. ඒ නිසා ඒක හොඳට කරන්න ඕනේ. ඉතින් සමහරුන්ට මේ වචන ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නමෙම ගන්න බලන්න ඉන්න ගේමක් නැතුන් ඉන්නවා. ඉතින් උන්ට නිකන් විහිළු වගේ. නමුත් මේ පොදුවේ දැන් මේ කතා කරන්නේ පොදුවේ කතාවක් නේ. ඉතින් පොදු කතාවක් යනකොට එක එකට විශේෂ කරලා කතා කරන්න බෑනේ. ඉතින් මැත්ස් මේ අරබු කලබලෙන් බැරිම වගේ තත්ත්වයක ඉන්න එකෙක් ඉන්නවනම් ඌ මේකේ නම් එල්ලෙන්න එපා මොන හේතුවක් නිසාවත්. මේක අති අසාර්ථකයි. මේක එන්නොත් අපිට වැලේ වෙල නැති වෙනවා. ඒ නිසා අර යන තමන් ගැලපෙන හොඳ ක්ලාස් එකක් කරහා ඒක ප්ලෑන් කරගන්න ඕන.